එදා සිකුරාදා දවස හරිදු වෙනදා වගේම ඔෆිස් එකට ගිහිල්ලා ලැප් එක ඕපන් කරලා බැලුවා මොනවද ඇවිල්ලා තියෙන ඊමේල්ස් කියලා. හරිදු 100,000 බජට් එකකින් මාසයක් රන් වෙන්න engagement campaign එකක් start කරා. හරිදු ඉතින් දන්න වැඩ කිඩ සේරම දාලා campaign එක set up කරලා එදා හවස ගෙදර යනවා. weekend එකත් හොඳට enjoy කරලා සඳ උදේ ඇවිල්ලා බලද්දී wow campaign එක මාරම successful. රුපියල් ලක්ෂයට මෙච්චර රිසල්ට් ඕකටත් කියලා campaign එකේ spend එක check කරාම තමයි හරිදුර තේරුනේ lifetime budget එක වෙනුවට daily budget එක select කරලා තියෙනවා. ලක්ෂයක් කිව්ව campaign එකට ලක්ෂ 4ක් spend වෙලා තියෙනවා. ගොඩාක් media buyers ලාට තියෙන nightmare එකක් තමයි මේ lifetime daily budget පටලැවිලි. daily budget එක කියන්නේ ඔයා දවසට spend කරන්න ඕනි ගාන ඔයා advertising platform එකට දෙන එක. example එකක් විදිහට ගත්තොත් ඔයා daily budget එක විදිහට රුපියල් 5000ක් set up කරොත් එක දවසට වියදම් කරන්නේ උපරිම රුපියල් 5000යි. මේ ඔප්ෂන් එක ගොඩක්ම හොඳයි. ඔයා consistent lead generation, evergreen campaigns, retargeting campaigns වගේ run කරනවා. එතකොට මොකද්ද මේ lifetime budget? daily budget එක වගේ දවසට ගාණක් කියන්නේ නැතුව ඔයා time frame එකකට වියදම් කරන්න ඕනි සම්පූර්ණ ගාණ දෙන එක තමයි lifetime budget එක කියන්නේ. example එකක් විදිහට ඔයා campaign එක set up කරනකොට මේ මාසේ පළවෙනි දින ඉඳන් 30 වෙනිදා වෙනකම් රුපියල් ලක්ෂයක් වියදම් කරලා මට රිසල්ට් අරන් දෙන්න කියලා ප්ලැට්ෆෝම් එකට කියනවා. මේ ඔප්ෂන් එක ගොඩක්ම හොඳයි. ඔයා ad scheduling, hype events, hard deadlines වගේ තියෙන campaigns run කරනවා. හරි. එහෙනම් කොහොමද මේ දෙක පටල ගන්න නැතුව campaign එක setup කරන්නේ? ඔයා campaign එක setup කරනකොට campaign එකට spend limit එකක් දාන්න. එතකොට වැරදිලා හරි budget type එක මාරුනොත් අර spend limit එකේදී campaign එක automatically stop වෙනවා. And last but most importantly, always ඔයාගේ campaign එක මතක ඇතුව double check කරන්න.